කොහොමද හැමෝටම ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Honda Hornet එකක් පේන්ට් කරන විදිහ. මේක මම ගේන්න හේතුව ගොඩක් අය Hornet වලට ආසයි සහ මේ Hornet එකේ තියෙන blue color එකට ගොඩක් ආසයි. මේක two tone paint job එකක්. ඒ කියන්නේ ඕගොල්ලෝ සරලව ගත්තොත් මේකේ තියෙන්නේ candy color එකක් paint කරන විදිහටම තමයි මේක paint කරන්න තියෙන්නේ. මේක අපි මේ යූස් කරන්නේ නම් ඔරිජිනල් කලර් කෝඩ් එක PB215C කියන කලර් කෝඩ් එක. මම ඒක සිකන්ස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අරන් තියෙන්නේ. මට ෆස්ට් කෝඩ් එක සම්පූර්ණ ඒ කියන්නේ grip coat එක ගහන එක නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මගේ කැම එක ඕෆ් වෙලා තිබ්බින්දා. මේ තියෙන්නේ හරියටම ෆස්ට් කෝඩ් එක මේ ගහන්නේ මම. ඔයාලට පේන ඇති මම මේක ෆුල් කවරේජ් එකට යන්නෙත් නැහැ. ෆස්ට් එක වුණත් ඒ කියන්නේ grip coat එකක් ගහලා ඉවර වෙලා ෆස්ට් එකටත් මම යන්නේ නැහැ සම්පූර්ණ කවර් වෙන්න. මේක two tone paint job එකක්. ඒ කියන්නේ blue and black යන එකක්. මේක මම PSI ratio එක තියෙන, ඒ කියන්නේ air pressure එක තියලා තියෙන්නේ 22ට. ඒ කියන්නේ PSI 22ට fan එක full ඇරලා fluid nozzle එක full ඇරලා තියෙන්නේ. මම use කරන gun එක TR200 gun එක. ඔයගලන්ට පේනවා ඇති ගොඩක් ඕවර් ස්ප්‍රේ එකක් යනවා එළියට. මම ඒක ගැන worry වෙන්නේ නැහැ paint එක nasty වුණාට. හේතුව මේකේ ground coat එක එහෙම නැත්නම් two tone paint job එකේ තියෙන first coat එක metallic blue එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන first coat එකෙන් පස්සේ පේන විදිහ. ඊට පස්සේ විනාඩි 10ක් තියලා තමයි අපි second coat එක apply කරන්නේ. first එක කිසි වෙලාවක heavy නම් මම apply කරගන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම එක එක issues එන්න පුළුවන්, runs යන්න පුළුවන්, burn through වෙන්න පුළුවන්. ඒක හින්දා මම පළවෙනි එකෙන් කිසි වෙලාවක coverage එකට යන්නේ නැහැ. මේ තියෙන්නේ second coat එක apply කරන විදිහ. මේක තමයි චුට්ටක් heavy යනවා. ඔයගලන්ට පේනවා ඇති overlap එක 150 යන්නේ. ඕ ස්ප්‍රේ එකක් ඔයගලන්ට පේනවා. ඒක ගැන මම නම් worry වෙන්නේ නැහැ. paint බේර ගන්න යන්නේ නැහැ. මම වැඩක් ඉවර කරගන්න යනකොට මේකේ මම ඒ කියන්නේ 2.5 coats ගහනවා metallic paint එක. ඒ කියන්නේ යට තියෙන ground coat එක, ඔය තියෙන blue base එක. PB215C කියන්නේ හරි ලස්සන පාටක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ. ඉතින් Hornet එකට යන පාට, Hornet blue Hornet එක තියෙන පාට හරි ලස්සන පාටක් තියෙන්නේ. මේකේ මම black strip එකකුත් යනවා. ඒ කියන්නේ මේක chassis 130 බයික් එකක්. හැබැයි කස්ටමර්ට ඕන වුණා two tone job එකක් විදිහට. මේකේ ඉතින් මම ground process එක ගැන කියන්න යන්නේ නැහැ. ටැංක් එක සම්පූර්ණ sandblast කරලා dent ඇරලා තිබ්බේ. මේකේ paint layer 3ක් තිබ්බා. හැබැයි ගොඩාක් අවුල් වෙලා තිබ්බ බයික් එකකුත් නෙමෙයි. හැබැයි කස්ටමර්ට වුණා නැවත paint කරගන්න. මේ තියෙන්නේ ටැංක් එකේ last coat එක. ඒ කියන්නේ 2.5 coats වලදී ඉවර වෙන විදිහ. මම මුළු ටැංක් එකම ගොඩක් වෙලාවට blue යනවා. හේතුව මම භාගකින් අතර කරලා මේක black යනවා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මම full කැලි ටික paint කරනවා. ඔය තියෙන්නේ candy coat එක. එහෙම නැත්නම් PB215C color code එකේ තියෙන transparent blue එක. ඔයගලන්ට පේනවා ඇති මම මේක හරි heavy ගහන්නේ නැහැ. මම මේක dust එකක් විදිහට තමයි පළවෙනි එක කියන්නේ. ඒ කියන්නේ grip coat එකක් විදිහට මම මේකෙත් coat දෙකමාරක් වැටෙන්න තමයි ගහන්නේ. ඔන්න ඔය විදිහට මේකේ මම 50-50 overlap එකක් යනවා. candy coat එකේ මම mixing ratio එක මම තියලා තියෙන්නේ එකට එකක් නෙමෙයි. ඒ කියන්නේ candy milliliter 100කට, ඒ කියන්නේ blue එකේ milliliter 100කට slow thinners මම use කරන්නේ PU. ඒක මම use කරන්නේ 75යි. මොකද මේ ගොඩාක්ම දිය ගතියට ගත්තොත් එහෙම හරි විදිහට කලර් එක එන්නේ නැහැ. මේක අපිට coats දෙකමාරෙන් හරි පාට ගන්න පුළුවන් PB215C කියන එක. හැබැයි කස්ටමර්ට ඕනේ තව චුට්ටක් දම් පාටට හුරු වෙන්න. ඒක හින්දා මම මේකට coats 3 apply කරා. ඔය තියෙන්නේ clear application එක bar PSI 30යි. එතකොට fan එක full, fluid nozzle එක full. පළවෙනි coat එක ඔය විදිහට මම මේ තියෙන්නේ. මම කිසිම වෙලාවක ස්පීඩ් එක වැඩි කරලා නැහැ මේ වීඩියෝ එකේ. මම ඔයගලන්ට පේනවා ඇති මේ මගේ රියල් ස්පීඩ් එක. සහ ඔයගලන්ට පේනවා ඇති කොච්චර දුරට ෆ්ලුයිඩ් ප්‍රමාණයක් එළියට එනවද කියන්න. පළවෙනි එක මම කිසි වෙලාවක එකපාරින් කවර් කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් 60ක් විතර තමයි පළවෙනි කෝට් එකේ කවරේජ් එක යන්නේ. හැබැයි කිසි වෙලාවක පීලි ගතියක් හිටින්න ගහ ගන්න එපා. මොකද පළවෙනි කෝට් එක පීල් වුණොත් දෙවෙනි කෝට් එකත් පීල් වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි
ක්ලියර් ඇප්ලිකේෂන් එකේ ෆස්ට් කෝඩ් එක තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නන්න ෆිනිෂින් එක කොහොමද තියෙන්නේ කියලා. මේකට මම ක්ලියර් කෝඩ්ස් 3ක් ඇප්ලයි කරලා තියෙනවා. හේතුව ඩිකෝල්ස් ඇප්ලයි කරලා තියෙනවා. ඒ කියන්නේ ස්ටිකර්ස් තියෙනවා. සහ මේකේ ෂාප් එජ් එකක් ගිහින් තියෙනවා. මම හයි සොලිඩ් ක්ලියර් එකක් යූස් කරන්නේ HKS. එතකොට මට ඒකෙන් කෝඩ්ස් 3කින් ඒ ස්ටිකර් එකේ සහ ටූ ටෝන් පේන්ට් ජොබ් එකේ මාජින් එකේ, ඒ කියන්නේ කළු පාට ඉර යන එකේදී මට ඒකේ තියෙන අතට අහු වෙන ප්‍රමාණය ගොඩාක් දුරට, ඒ කියන්නේ 75%ක්ම නැති කරගන්න පුළුවන්. මම මේක මේ පෙන්නලා තියෙන්නේ නම් ටැංක් එකයි කවුල් සෙටප් එක විතරයි. නමුත් මම මේකේ සයිඩ් ස්කප්, ෆෝක් ලෙග්ස් හැමදේම කරා. ඔන්න ඔය විදිහට තමයි කෝඩ්ස් 3කින් පස්සේ වැඩේ ඉවර වෙලා තියෙන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෆිනිෂින් එක කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි හරි ලස්සන පාටක්. කැම් එකේ කලයකට වඩා චුට්ටම් මේක දම් පාටට මම අරන් තිනවා. හේතුව ඒක කස්ටමර් රික්වෙස්ට් එකක් නිසා. හැබැයි කෝඩ්ස් දෙකමාරෙන් හරිම පාට එනවා. බලන්න පේනවා ඇති කොයි විදිහටද වැඩේ ඉවර වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි හොනට් එකේ පේන්ට් ජොබ් එක ඉවරුනේ. මට මේක මේ PB 215C කියන කලර් එක කොයි විදිහටද ස්ප්‍රේ වෙන්න ඕනේ කියන එක ටෙක්නිකලි වචනෙන් කියන්න ඕන නිසා තමයි මම මේක වොයිස් කරලා තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි වැඩේ ඉවරුනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මේක පොඩි වීඩියෝ එකක් අවුරුද්දට කලින් කරපු. එහෙනම් අපි අවුරුද්දෙන් පස්සෙම සෙට් වෙමු. හැමෝටම ජය වේවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් මගෙත් එක්ක වැඩක් කරන්න ආසයි නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ ඩීටේල්ස් තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම thank you very much.